මේ වීඩියෝ තුලින් මම ඔබට කියලා දෙන්න යන්නේ කොහොමද ඉඟුරු කාබනිකව වගා කරන්නේ. නැත්නම් හරියටම කියනවා නම් කොහොමද මම ඉඟුරු කාබනිකව වගා කරේ. ගිය අවුරුද්දේ 2025 අප්‍රේල් වගේ වගාව පටන් ගත්තේ. ජනවාරි වල මම මේකේ ගැලෙව්වේ අස්වැන්න ගත්තේ මේ ඉඟුරු දේශීය ඉඟුරු. ඔයගොල්ලෝ පේනවා දැන් සති 4කටත් වඩා වැඩි මේක ගලවලා තාම හයියට තියෙනවා. ඇකිලිලා නැහැ පොඩ්ඩක්වත්. මේක පස්සට දාලා එහෙමනේ මේ තියෙන සාමාන්‍ය ගයක් ඇතුලේ තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුව තමයි මේක ඇකිලෙන්නේ නැති වෙන්න හේතුව රසායනික වගා කරපු ඉඟුරු වල වැඩි තියෙන වතුර. තවත් 2-3 යනකොට ඒක බර ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඇකිලෙනවා. නමුත් මේ කාබනික වගා කරපු ඒවා 100%ක්ම මේක ඇකිලෙන්නේ නැහැ. දැන් මේකේ කෙටියෙන් මම කියන්නම් මම කරපු ක්‍රමය. මගේ ඇත්තට මේ වගා කරපු භූමිය තියෙන්නේ කුරුණෑගල නගරයට ආසන්න උහුමිය කියන ප්‍රදේශයේ. මගේ මේ වගා කරපු ඉඩමේ වැලි ගතිය ඉතාමත්ම වැඩි. ඒකින්ද මට සිද්ධ වුණා බින් කොටලා ඉවරලා පර්චේස් 4-5ක තමයි යෝගාව කරේ. අක්කර 10 ගානක වුණත් මේ ක්‍රමය එකමයි. මේකෙදි බිම් කොටලා පාති හදනකොට ඉඩමේ දිශාවල් අනුව පාතියක් අඩි 10 වගේ පාති තමයි හැදුවේ. අඩි 3 අඩි 10. කාණු දෙපැත්තේ කාණු දෙක විතරක් දාගත්තාම ඇති. 4 පැත්තට කාණු ඕනේ නැහැ පාතියකට. ඒකට ඊළඟ පාතියත් එක්ක ඊළඟ පාතියේ කාණුවයි මේ පාතියේ කාණුවයි අතර අඩි 2ක්වත් තියෙන්න ඕනේ. මොකද ඉඟුරු පැලවෙනකොට අලයනකොට ඒක පස් වලින් වහන්න ඉතින් අර කපල ගන්න ඒක ඉඩ තියෙන්න ඕනේ. ඉතින් මේ වැඩි ගතිය වැඩි හින්දා මේකට මම මැටි එකතු කරා. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. මේක මට කෙටි කරන්න ඕන හින්දා. ඊට පස්සේ මේකට කාබනික පොහොර හැටියට කොම්පෝස්ට් තමයි යෙදුවේ. දන්න තැනකින් හරියටම ප්‍රමිතියට ඒගොල්ලෝ හදනවා. ඒ ආසන්න ප්‍රදේශයක සාමාන්‍ය පාතියකට කිලෝ 5ක් විතර කොම්පෝස්ට් දැම්මා. ඒ අක්කර ගානක් කරනවා නම් කොම්පෝස්ට් දාලා කරන්න ඒක ඉච්චර ප්‍රායෝගික නෑ. ඒ සඳහා වෙන විකල්ප තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. ඒ කොම්පෝස්ට් දාන්නේ ඇයි? කොම්පෝස්ට් දාන්නේ පස්සේ ශුද්ධ ජීවීන් හඳුල්ලා දෙන්න. වෙන මොකකටවත් නෙමෙයි. ඒ වගේම ශුද්ධ ජීවීන්ට අවශ්‍ය කාබන් දෙන්න. ශුද්ධ ජීවීන්ට ප්‍රධාන වශයෙන් ඕනේ කාබන් තියෙන්න ඕනේ. නයිට්‍රජන් වගේ ඒවා කෙලින්ම වායු වලින් ගන්නවා. අපි එහෙම මොනවද දෙන්න ඕනේ නැහැ. අනිකුත් khනිජ ද්‍රව්‍යත් පස්සේ තියෙනවා. ඊට අමතරව ෆොස්ෆේට් ගන්න ඕන හින්දා රොක් ෆොස්ෆේට් තමයි පාවිච්චි කරේ. මඩ පෝර නෙමෙයි. මඩ පෝර වලින් මෙන්න මේ තත්ත්වය ගන්න බෑ. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව දේශීය ඉඟුරු වල අස්වැන්න ගන්න පුළුවන් කිලෝ එකකට කිලෝ 10යි. නැත්නම් 1:10 අනුපාතය. ඉතින් මෙතනදී මම 1:12 අනුපාතයට අරන් තියෙනවා. හරි. එතකොට මේ මඩ පෝර දාලා මේ තත්ත්වය ගන්න බෑ. මඩ පෝර දාලා ගත්තොත් වෙන්නේත් අර මේ ඇකිලෙනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා සතියයි 2යි යනකොට මේක ඇකිලෙනවා. වේලෙනවා. කල් තියා ගන්නත් බෑ. මෙතනදී එක ප්‍රශ්නයක් තමයි මේ රොක් ෆොස්ෆේට් වල ද්‍රාව්‍ය ෆොස්ෆේට් ප්‍රමාණය අඩුයි. ඒකින්ද ඒක ශුද්ධ ජීවීන් මාර්ගයෙන් ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරන්න ඕන. ඒකින්ද දැන් මෙතනදී කිලෝ 2ක් විතර රොක් ෆොස්ෆේට් යෙදුවා එක පාත්තියකට අඩි 3-10 වගේ පාත්තිය කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් කරලා හොඳට මුල්ලු කරා. මුල්ලු කරලා ඉවර වෙලා මොනවද යෙදුවේ ඊළඟට? සීනි. රතු සීනි මේ සැන්දක් මල් බාල්දියකට ලීටර් 10 මල් බාල්දියකට දිය කරලා ඒක එක පාත්තියකට යොදනවා. ඇයි මේ සීනි යොදන්නේ? මේ ශුද්ධ ජීවීන්ට ආහාර. ඒතර ශුද්ධ ජීවීන් හොඳට වර්ධනය වෙනවා. ඒගොල්ලෝ අර ෆොස්ෆේට් ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරනවා. ඕනවට වඩා වැඩියෙන් පස් කරන්නේ ශාකයේ හිටවුවම ශාකයට අවශ්‍ය ප්‍රමාණයට ඒගොල්ලෝ ඒක දෙනවා. ඊළඟට මේකට තවත් දෙයක් මම යෙදුවා. මාළු දියර පොහොරත් ඉතා ස්වල්ප ප්‍රමාණයක් මිලිලීටර් 50ක් විතර මල් බාල්දියකට ලීටර් 10ක දිය කරලා ඒකත් මේ පාත්ති වලට දැම්මා. ඊට පස්සේ දවස් 4කින් පමණ පස්සේ මම ඉඟුරු බීජ හිටෙව්වා. ඉඟුරු බීජ මගේ ප්‍රදේශයේ හැමෝම ගත්තේ එකම කඩේකින් තමයි ගත්තේ. නමුත් ඒගොල්ලන්ගෙන් 90%කගෙම ඉඟුරු පැලවුන්නේ නැහැ බීජ කුණු වුණා.
ඉතින් ඉඟුරු බීජ ගන්නකොට කියන එකක් තමයි දන්න වගාවකින් ලෙඩ නැති වගාවකින් ගන්න කියලා තියෙන. එහෙම වගාවල් හොයා ඉන්න බෑ. කඩේක තියෙන ඉඟුරු තමයි ගත්තේ. මේ ඉඟුරු වලටත් මාස 4කින් අර පොළ කහ පාට වෙන ලෙඩේ ආවා. හැබැයි අස්වැන්නට කිසිම බලපෑමක් නැහැ. බෙහෙත් දැම්මෙත් නැහැ. අස්වැන්නට බලපෑමක් උනේ නැහැ. බලපෑමක් වුණා මේ වගේ පුෂ්ටිමත් සත්‍ය තියෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අනිත් අයගේ ඔක්කොම කුණු වෙන්නත් මගේ කුණු නැති වෙන්නත් හේතුව මොකද්ද? හේතුව තමයි හැමෝම අර රෙසිපියක් වගේ තියෙන එකක් තියෙනවනේ. මොකද්ද? මේවා අර දිලීරනාශකයක ඔබලන හිටවන්නේ. ඉතින් මේක දිලීරනාශක වල ඔබලා හිටෙන්නේ නැහැ. මේකද කරේ දැන් මේ වගේ එකක් ගත්තොත් මම මේක 4කට වගේ හිටෙවුවා වඩලා. හරි. විශාල බාර්තෙන්තෝ කියන්නේ ග්‍රෑම් 50 කැලරින් හිටවන්න කියලා මම හිටෙව්වේ 15 20 මේ ඇඟිල්ලේ සුලගිල්ල වගේ ඒවත් හිටෙව්වා. ඒවත් පැලුවා. හිටවන්න කලින් දවස් 2-3කට කලින් ඒවා කැපුවා මම කැලි වලට. කපලා තිබ්බාම අර තුවාලේ වගේ එක සනීප වෙනවා. කිනක පටකයක් ඇදිලා. ඒතකොට හිටෙව්වහම මේ අහිතකර ශුද්ධ ජීවීන් එන්නේ නැහැ. දැන් මේක ගත්තාම මේකේ මේවා හොදලා නැහැනේ. දැන් මේක තමයි ඊළඟ සැරේත් මම හිටවන්නේ. කඩෙන් ගත්තත් මේ වගේ. මේවල පස් තියෙනවා. මේ පස් එක්ක ශුද්ධ ජීවීන් ඉන්නවා. බැක්ටීරියා ඉන්නවා, අක්‍රීය බීජාණු හදාගෙන දිලීරත් ඉන්නවා, අක්‍රීය බීජාණු හදාගෙන. මේක වටේ ඉන්න ඔක්කොම හිත කරා. අහිත කරා හිටියනම් මේ allele හැදෙන්නේ නැහැ. කුණු වෙනවා. දැන් මේගොල්ලෝ මරා ගන්න උවමනාවක් නැහැ. මට දිලීරනාශකයක ඔබලා හිටා. ඒක හින්දා තමයි දිලීරනාශක වල ඉබ්බේ නැත්තේ. මේ ශුද්ධ ජීවීන් හිටවනකොටම වතුර දානකොට හිටවලා ඒගොල්ලෝ පණ ගහලා ඇවිල්ලා මේකට පැලවෙන්න උදව් කරනවා. ඒ වගේම ඉදිරියේදී රෝග වලින් ආරක්ෂා වෙන්න උදව් කරනවා. පොහොර ලබා දෙන්න උදව් කරනවා. ඒකින් හින්දා ඒ වසවල ඔබලා නෙමෙයි මේක හිටුවේ. ඒකින් හින්දා හොඳට ශාග හැදුනා. ඒකින් හින්දා තමයි අර බැක්ටීරියා රෝග ආවත් මේ ශාකයේ හොඳට ඔරොත්තු දුන්නේ. ඉතින් දිලීරනාශක වල ඉබ්බේ නැහැ. අපි පැරෙන්නොත් දිලීරනාශක තිබෙන්නේ නැහැ නේ. ඒවල ඔබලා නෙමෙයි නීගුරු හිටුවේ. ගම්මිරිස් බැල් කෑල්ලා හිටුවේ ඔය දිලීරනාශක වල ඔබලා නෙමෙයි. හිටවපු 100%ක්ම ගේ පැලවුණා. පැලවෙනවා. ඊට පස්සේ මොකක්ද දැන් මේ වැඩ කරේ? මේවා පැලවුණා දැන් අප්‍රේල් වගේ හිටියේ 2025 මුල වගේ මාසයක් විතර ගියා පැලවෙන්න. පැලවුණාට පස්සේ හොඳට වතුර දැම්මා. ආයිසරයක් මම එකපාරයි සීනි දැම්මේ. ඊට පස්සේ පැලවුණාට පස්සෙත් ආයෙක සැරයක් සීනි දැම්මා. ඒ වගේම ෆිෂ් හයිඩ්‍රොසිලේට් කියන එක කියන්නේ මාළු දියර පොර දැම්මා. මේකත් මම හදාගන්න හැටි කියන්නම්. එච්චර තමයි දැම්මේ. ඊළඟට දැම්මේ වතුර විතරයි. ගලවනකන් ජනවාරි අන්තිම ගලවනකන් දැම්මේ වතුර විතරයි. වෙන මොකුත් දැම්මේ නැහැ. පායන කාලෙට දවස් 3 වතුර දැම්මා. ජනවාරි අන්තිම වගේ වෙනකොට මැද වගේ වෙනකොට මේ මම ගැලෙව්වා. ඒ ඉඟුරු මේ තාම අදත් තියෙන ඒවා මේ පෙන්නන්නේ මාසිකට වැඩි මේවා වැලියට දාලා පස්සට දාලා නෙමෙයි නිකන් කාමරයක් ඇතුලේ තියෙන්නේ. තදට තියෙන ගලවනකොට තිබ්බට වැඩිය තදට තියෙනවා. ඉතින් මම තව එකක් කියන්න ඕනේ මේ කාබනික වගාවේදී ඉඟුරු නෙමෙයි ඕනම කාබනික වගාවක ඕනම වගාවක් කාබනිකව කරන්න පුළුවන්. කාබනික වගාවේදී අපි ශුද්ධ ජීවීන්ට තමයි මුල් තැන දෙන්නේ. මුල් කාලේදී අපේ තිබ්බේ කාබනික වගාව තමයි ඉස්සර ලෝකේ. ඊට පස්සේ මේක රසායනික වගාවට පෙරළුනේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ බෝම්බ හදන්න හදාගත්ත රසායනික ද්‍රව්‍ය ටිකට කරන්න දෙයක් නැති වුණා. මොකද යුද්ධේ ඉවර වුණා හිතුවට වඩා කලින් ජපානයට ඇමරිකාවෙන් බෝම්බ දැම්මට පස්සේ පරමාණු බෝම්බ දැම්මට. ඊට පස්සේ මේ හදාගත්තේ විකුණන්න උපක්‍රමයක් හදාගත්තා. ඉදිරියේදී වැඩි වෙන ජනගහනයට කණ්ඩ දෙන්න බෑ. එහෙමනම් මේ රසායනික ගොවිතැනකට යන්න ඕන කියලා බලෙන් ගොවියන්ට දෙනවා. ලංකාවේ කෘෂිකර්ම විභාගමෙන්වත් ඒකම තමයි කරේ. ගොවියන් කැමති වුණේ නැහැ මුලදී මේ පොහොර වලට බලෙන් දීලා සම්පූර්ණ පස විනාශ කරලා ඒත් එක්කම ලෙඩ හැදෙව්වා. නවීන තාක්ෂණික කරපු දේ තමයි බහුවල රෝග, හෘද රෝග සහ පිළිකා හදපු එක. අනිකුත් සියලුම රෝග හදලා ඖෂධ මාෆියාව එතෙන්ට ගෙන්න ගත්තා. කෘෂි මාෆියාව එක පැත්තකින් ලෙඩ හදනවා, ඖෂධ මාෆියාව බෙහෙත් හදනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ලෝකයේ මේක තේරුම් ගත්ත හින්දා ඒ අතර ප්‍රසිද්ධ විද්‍යාඥයෝ කීප දෙනෙක් හිටියා. පුරෝගාමී විද්‍යාඥවරියක් තමයි මම මේ ලියලා තියෙන්නේ. ඩොක්ටර් ඉලේන් ඉන්හැම්. ඒ තමයි ලෝකේ පුරෝගාමිය නැවත සැරයක් කාබනික වගාව වාණිජ මට්ටමින් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක්. ඒ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ සොයිල් මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක්. පාංශු ශුද්ධ දිවිද්‍යා පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්. ඊට පස්සේ සොයිල් ෆුඩ් වෙබ් කියලා ආයතනයක් කන්සල්ටන්සි
සර්විස් එක පටන් ගන්න මුළු ලෝකේ පුරාම ගොවියන්ට දැනුවත් කරා කොහොමද කාබනිකව වාණිජ වගාවක් කරන්නේ කියලා. සුද්ධ ජීවින්ට තැන දීලා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා රීජනරේටිව් ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ කාබනික වගාවේදී නම් කාබනික ද්‍රව්‍ය හරි අපි දානවා. රීජනරේටිව් ඇග්‍රිකල්චර් එකේදී මුකුත්ම දාන්නේ නැහැ. ඒ යුද්ධ ජීවීන් අපි මේකේ හදා ගන්නවා පස්සේ ඒගොල්ලොම අවශ්‍ය හැම දෙයක්ම හදා ගන්න විදිහට අපි හිතවන එක විතරයි කරන්නේ ඊළඟට. ඉතින් ඒකට තියා කාබනික වගාවේ එක කුඹුරක්වත් කරගන්න පුළුවන් මට්ටමට අපේ කෘෂි කර්ම දෙපාර්තමේන්තුවට දැනුම නැහැ. ඒ වගේ කොට්ටාසයක් එක්ක තමයි ගෝඨාභය ජනාධිපතිතුමා කාබනික වගාවට යන්නේ. හරි. ඉතින් මෙතනදී කියන්න ඕනේ මේ ડોક્ટર ඉලෙන් ඉන්හැම් ගැන. එයා අපාතර නැහැ. මම අද මේ කතා කරන්නේ 2026 පෙබරවාරි 23 පෙබරවාරි 17 වෙනිදා ජීවිත රෝගාබාධයකින් ජීවිතක්ෂයටපත් වෙනවා. මේ තමයි පුරෝගාමියා මේ කාබනික ගොවිතැන නැවත වාණිජ මට්ටමින් කරන මට්ටමට කොහොමද ගේන්නේ? මේ ශුද්ධ ජීවීන් කොහොමද බෝ කරන්නේ? කොහොමද ශුද්ධ ජීවීන් පතර යොදන්නේ? ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක එයා තමයි කිව්වේ. මතක් වෙන්න මම කිව්වේ. ඒතකොට ඔබට පුළුවන් ඇයිගේ වෙබ්සයිට් ගොඩාක් තියෙනවා. YouTube ඒව බලන්න. ඒ වගේම soil food web ඉන්ටර්වියුස් තියෙනවා. ඒ වලින් ගොඩක් වැදගත් දේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම මේ අර මුල් මාසයක් විතර යනකම් තමයි මාසෙකමාරක් විතර යනකම් තමයි අර සීනි දැම්මේ දෙපාරයි. එතකොට මාළු දීර හොර දැම්මේ දෙපාරයි. කොම්පෝස්ට් දැම්මේ එකපාරයි. රොක්පොස්ට් දැම්මේ එකපාරයි. ඊට පස්සේ දැම්මේ වතුර විතරයි. හරි ඒකෙන් තමයි මේ ගන්න අත්දැන්න. දැන් මේකම තමයි ඊළඟට හිටවන්නේ. දැන් මේකෙදි මාස 4න් 5න් වගේ අර කහපාර රෝගය ආවා. ඒකට බෙහෙත් දැම්මේ නැහැ. ඒක හින්දම දැන් මේකට ප්‍රතිශක්තියක් තියෙනවා යම් කිසි ඒ රෝගයට. මේක හිටවනකොට ඒ ප්‍රතිශක්තිය තව තවත් වැඩි වෙලා මේක පරම්පරා කීපයක් ඉන්නකොට ওই රෝගෙට සම්පූර්ණ ඔරොත්තු දෙන ඉඟුරු වගාවක් එනවා. නමුත් ඔබ රෝගයට ප්‍රතිකාර කරොත් ඒ ප්‍රතිශක්තිය හදාගන්න එක ශාකේ නැති වෙලා යනවා. අනිත් එක තමයි මම එක තැනකදී කිව්වා අර මේ ලොකු වගාවකදී නම් කොම්පෝස්ට් දාන්න බෑ. ඒ වෙනුවට අපි පසට ශුද්ධ ජීවීන් දාන්න නම් මේ කොම්පෝස්ට් වල තියෙන ශුද්ධ ජීවීන් අපි බෝ කරන්න ඕන. වෙන වතුර බාල්දියකට අරන් මම ඒක කියන්නේ කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකේදී අපි බෝ කරලා අපි ඒ වතුර තමයි ඊළඟට ස්ප්‍රේ කරන්නේ. ඒතර අක්‍රේකටම කොම්පෝස්ට් දාන්න කිව්ව ටොන් ගානක් දාන්න වෙනවා. නමුත් මේ විදිහට හදාගන්න එකට අපි කියන්නේ කොම්පෝස්ට් ටී. මෙන්න කොම්පෝස්ට් ටී හදන පුරෝගාමියා තමයි ડોક્ટર ඉලෙන් ඉන්හැම්. කොම්පෝස්ට් ටී. මේ විදිහට හදාගන්න කොම්පෝස්ට් ටී හදාගන්න යන්නේ අක්‍රේකටම ඔබට කිලෝ 10ක් විතර යන්නේ. හොඳ තත්ත්වයේ කොම්පෝස්ට් කිලෝ 10ක් විතර තමයි යන්නේ. ඒකෙන් අපි බැක්ටීරියා ටික බෝ කරලා ඒ ද්‍රාවණය තමයි අපි පසට ඉහින්නේ. මම ඉදිරි වැඩසටහනකදී කියන්නම් කොහොමද කොම්පෝස්ට් ටී සහ කොම්පෝස්ට් එක්ස්ට්‍රැක්ට් එක හදාගන්නේ. ඒකට පහුගිය කාලෙත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි කුඹුරු වලට කාබනික වගා කරනකොට මිනිස්සු ඉතින් කාබනික වගා කරන කොම්පෝස්ට්ම දාන්න ඕන කියලා. ටොං ගන්න. නෑ කොම්පෝස්ට් දාන්න ඕනේ. ශුද්ධ ජීවීන් දාන්න ඕනේ. කොම්පෝස්ට් ටී දාන්න පුළුවන්. කොම්පෝස්ට් ටී දාන්න අක්කරයකටම කිලෝ 25ක්වත් යන්නේ නැහැ. ඒකෝද දැන් මම කාබනිකව 100% කාබනිකව ඉඟුරු වගා කරේ එහෙමයි. මෙතනදී යූරියා 8ක්වත් මොනවද කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. පිටින් කත්ත දෙකට පාවිච්චි කරලා තියෙන්නේ. කොම්පෝස්ට් සහ රොක්පොක්ස් බේටි ඊටමතරව මාළු කඩෙන් මාළු අරගෙන මාළු දියට පොර හදලා තියෙනවා. ඉතින් ඔබටත් මම කියන්නේ ඔබ වාණිජ්‍ය විශාල වශයෙන් වගා කරන්න බලාපොරොත්තු වෙනවා නම් එකපාරම මේ වගේ එකට යන්න අවදානමක් කියලා හිතනවා නම් කිසිම අවදානමක් නැහැ. ඇත්තටම අවදානමක් කියලා හිතන එක පාත්තියක් මේ විදිහට කරලා බලන්න. අර මේ වසවල ඔබන්න නැතුව ඉඟුරු හිටවන්න. හරි. බණ්ඩක්කා වගේ දෙයක් ගත්තත් ඕනම දෙයක් එහෙම තමයි. බණ්ඩක්කා හරි ඕනම වගාවක් බීජ හිටවන්න ඕන නම් ඒ බණ්ඩක්කා හොඳට හැදිච්ච ගහක වේලිච්ච කරලකින් හිට ගන්න. කඩේ එක ගන්න එපා. කඩේ තියෙන පැකට් වල තියෙන අර බණ්ඩක්කා ගත්තත් මොනවා ගත්තත් ඒ බීජ වටේ ස්වභාවිකව බැක්ටීරියා ඉන්නවා. හිතකර බැක්ටීරියා දිලීර ඉන්නවා. ඒගොල්ලෝ ශාකය ආරක්ෂා කරගන්නවා. ඔබ කඩේ තියෙන පැකට් අරගෙන ඒවල හිටෙවොත් ඒවල බැක්ටීරියා දිලීර ඔක්කොම මරලා තියෙන බීජ ප්‍රතිකාරක දාලා බීජ හිටවපු දා ඉඳන් ඔබ කෘෂි රසායනික මාෆියාවේ හිරකාරයෙක් වෙනවා. හරි. ඒ ගැන අවබෝධයක් තියාගෙන ටෙස්ට් එකකට වගේ ඔබ කරලා බලන්න.
එක පාතියක් විශාල වගාවකට එකපාර යනකොට රිස්ක් එකක් කියලා හිතනවා නම් එක පාතියක් හදලා බලන්න මේ ක්‍රමයෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්.